Hello friends, welcome back to the another gameplay videos. Anything another play කරන්න bus simulation. හරි බං ඉතින් එළම කියලා. ඉතින් අද මම මේකෙන් play කරන්න යන්නේ. අපි මුලින්ම යන්නේ මේකෙන්. මාතර මොකද්ද මොකද ඔහොද පතරද්ද මන් දන්නේ වඳින්න. අදට ගිහින් මේක විතරයි. මේක තව එපිසෝඩ් ටිකක් වැඩි. ඒත් බලන්න එනවා. අපි යමු අද වැඩේට. හරි ඉතින් මම බස් එක ෂොපේට හදුවා ගම්ම කරා. මේ වෙනවනේ පිටිපස්සෙන් පට්ට ලස්සනයි. දැන් ඉතින් අපි යන් මාතර බෝධියට. නිකන් නෙමෙයි යන්නේ ගැම්මෙන් යන්නේ එකයි. ඔයගොල්ලන්ට මේකෙන් හරියට බලා ගන්න පුළුවන් කොහොමද හරියට බස් එලාන කියලා. මම ඉගෙන ගත්තේ දැක්කනේ ඔයගොල්ලෝ දන්නේ මේ ඩෙවලන් බස් එලාන්න පුළුවන් කියලා. මං කිව්වමනේ දන්නේ දැක්කනේ වෙන්න. අන්න ඒකයි මේත් මං ගන්නට දුන්නේ. හරි ඉතින් දැන් අපි යමු. බාර පොඩ්ඩක් මතක නෑ මෙහෙටද මෙහෙටද. මට දවස් පොඩ්ඩක් ගිහිල්ලා බලමු. හරි මචං ඉතින් එළම. ඉතින් අපි යන්නද මාතර බෝධියට. කන්නේ මේ යන්නේ ගැම්මේ. හරි මේ බක්කාරය යනවා. මේ පාරියෝරයි. What the fish friends? පොඩ්ඩක් මේ පැත්ත නෙමෙයියෝ අයියෝ සික්ලංගෝ. හරි හිටන යන්න ඕනේ. යමන් යන්න. අයියෝ මෙහින් යනවා හැප්පෙන්න බෑ. හරි මෙහින් යන්න. ගැම්ම තමයි. නිකන් නෙමෙයි යන්න ඕනේ ගැම්මේ. හරි බං ඉතින් දැන් මෙහෙම ගිහිල්ලා වමට දාන්න. ඔයාලා මේ වීඩියෝ එක බලන්න තාමත් like නොකරද? subscribe නොකරද? මොකද්ද බං ඉතින් ඔය නිකන් තියෙන like button එකනේ. ඕක බලනකොට ලෝභ වෙන්නේ. බලන්න කම්මැලි වෙන්න බා කොහොමද ඔය නිකන් තියෙන like button එක ඔබාගෙන යන්නේ. ඒත් එකම subscribe කරපු නැති වෙනවා. subscribe button එක ඔබාගෙන යන්න. හරි ඉතින් මන්නේ කියන්නේ මං කියනට ඔබාගෙන යන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න, ෂෙයා පාරක් දාගෙන යන්න. ඔන්න ඉතින් ඉස්සරහින් වමට දාලා ගැම්මෙන් යන්න තියෙන්නේ. නිකන් නෙමෙයි යන්න ඕනේ ගැම්මෙන්. එන්න ගැම්මෙන් යන්න. එතනින් වමට දාන්න තමයි දැන් තියෙන්නේ. අපන් වමට නියම කන්ද. එන කන්ද ෆ්‍රෙන්ඩ්ස් ඉතින් යන්නේ. හැප්පෙන්න. එකපාරක්වත් හැප්පෙන්නේ නැහැ. බලපන් මම සුප්පිරිට කලිප් ගන්න. ගැම්මෙන් බලන්න. නිකන් නෙමෙයි ඕලත් ගැම්මෙන් බලන්න. ගහපන් බ්‍රේක්. හරි බං ඉතින් ඔන්න බලන්න මෙතනින් ෂීප් එකට ගන්න හැටි කාටවත් බෑ මෙහෙම ගන්න. ඔන්න බලපන් වදින්නේ බලපන්. හරි ඉතින් පොඩ්ඩක් බස් එකක් දාන්නේ ඒක වෙනම කතාවක්. ඒක ගැන ඔයගොල්ලෝ ගණන් ගන්න එපා. මෙන්න අපි සටස් ගාලා මෙන්න මෙතනින් බැලුවා අනිත් පැත්ත බැලුවා. එකෙක්වත් නෑ. වදින්නේ කැපින්න කපනවා දැන් ලෑල්ලට තියලා. ඉඳන් පොඩ පස්සට යන්න. පස්සට අරන් කපමු. එන්දින් පස්සට ගත්තා. පස්සට අරගෙන ඊවිත් යන්න බැරිද ඔයි. අනින් පස්සට හරිය. උඩරම ගන්න. තව ටිකක් ගනින් බං. අයියෝ තව ටිකක් ගනින් ඔයි. අන්න අද්දනවා හරිද? හරි. දැන් මට ඉතින් පළවෙනි පාර නෙමෙයි තුන්වෙනි පාරෙන් වැඩි හරිය. ගැම්මට ඉතින් වැඩි හරිය නිකන් නෙමෙයි ගැම්මක් තමයි. හරි ඉතින් දැන් මේකත් ෂේප් එකට හම්බුව තා පොඩ්ඩෙන් අයිනවා. ගැම්මක් තමයි. නිකන් නෙමෙයි ගැම්මක් තියෙන්නේ නිකන් නෙමෙයි ඉතින්. කොහොමද ඒක දැන් කරගෙන මේ පැත්තට හරි ඔය ඉතින් ඔය වෙටෙන්න එපා. හරි ගැම්මක් තමයි ඉතින්. හරි බං ඉතින් කෙල්ලම කියලා මෙතනින් ගන්න තියෙන්නේ.
හරි ඉතින් දැන් මෙතනින් ගත්තා. දැන් දියමංක කඩාගෙන මම හිතනවා දැන් ඔයාලා මේ මෙච්චරකම් වීඩියෝ එක බලන්න නැත්නම් ලයික් කරලා දීලා සබස්ක්‍රයිබ් කරලා දීලා හරි දැන් තාමත් කරලා නැත්නම් ලයික් කරන්න සබස්ක්‍රයිබ් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න. හරි දැන් ඉතින් එළම කියලා ඔන්න ඔය මේ කන්දත් ගමු. ආවා ඩක් බ්‍රේක් පාරක් එහෙම ගහලා ගන්නවා නැත්නම් අඩුම. හරි දැන් ඉතින් එළම කියලා ඔන්න ඉතින් මෙතනින් ගන්න යන්නේ ගැම්මට වදින්නේ වැඩින්නේ නෑ. හරි ඉතින් හරි බං ඉතින් ගැම්මට දැන් තියන්න තියෙන්නේ. නිකන් නෙමෙයි යන්න ඕනේ ගැම්මේ වදින්නේ අම්බෝ තාව දැන් වදිනවා ෆ්‍රෙන්ඩ්ස්. වැඩකාරයා ඉන්න හොඳයි. වැඩකාරයට බොරු බෑ කියන්නේ ඔක තමයි. බොරු කාර්යයට වැඩක් බෑ ඉතින්. අන්න ඒක. මං වගේ වැඩකාරයෙක් වෙන්න ඕන නම් ඔය දැම්ම සබ්ස්ක්‍රයිබ් යකෝ ආච්චිට මුගලම්මට බලහන්කෝ. මුන් දෙන්න ආච්චිගේ බොරුවන්නේ මුන් දෙන්න යකෝ. නා මානියක් දැවුව මෙතෙන් තියලා කරන්න බලහන්කෝ. ජග්ගාල පුදුම පදයක් දෙන්නේ. අකෝ මුන් ආච්චිගේ පොරවල්. කමන්නේ නැති. උන් ආච්චිගේ පොරවල් වලට අපිම නෑනේ. ඒ කිය මං ගෙම්මෙන් යන්න ඕනේ. එතන ෂේප් එකට බලගන්න. කන්දනේ බං වැටුනොත් එහෙම ආයි එන්නේ. නැත්නම් මල වදේ බං. ඒ හින්දා ඔන්න ගැම්මට ගත්තා. කොහමද මගේ ලයිට් එක? ගැම්මක් තමයි ඉතින් ධම්රජින්නේ. ධම්රජින්නාම ඉතින් ලයිට් තියෙන්න ඕනේ සූපිරියටම. ඔන්න ඉතින් සූපිරියක් තමයි අපි පාන්සලටත් ආවා. ගැම්මක් තමයි. හරි බං ඉතින් ඔය ඉතින් අපි පාන්සලට පොතනුත් ගන්නවා. ගහපන් බේ. අම්මට තා පොඩ්ඩෙන් කෙලෙනවා. වමට හැරෙව්වා ෂේප් එකට ගන්න ඕනේ. වැටුනොත් එහෙම කෙලෙනවා. යොමුගේ ඔත නීවරයි කියන්කෝ. මේත් අපිට කපන්න පුළුවන්. අවුලක් දාලා නැහැ කපලා ඉන්න ෆ්‍රෙන්ඩ්ස්. වැටුනොත් බයින් හොඳ අන්න දැන් සුට්ටක් වැදුනද මන්ද. ගමනේ පොඩ්ඩක් ඉතින්. අවුලක් නේ. අදාළෙමනේ. එන්කින් දාපන් ඕක ඇතුළට. හරි බං ඉතින් ඔන්න එහෙනම් අපි පන්සලට ආවා. දැන් මේක හරව ගන්න හිට බෑකේක් ගන්න නැතන. හරවපන්. හරි. අයිත් ගනින් පස්සට. ගනින්කෝ පස්සට. අයියෝ වදින්න නෙමෙයි පස්සට. ඉතින් වැඩේ හරි. එහෙනම් කළා. අදට වැඩේ ඉවරයි. එහෙනම් ලයික් කරන්න, සබස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අයි මේක ඕනනම් ලයික් කරන්න. එහෙනම් කොල්ලෝ අදට අපි ගියා.